Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්නවා කියලා මම හිතනවා. ඔයාලා දකින්න ඇති thumbnail එකෙන් අද මම මොකක්ද ඔයාලට ගේන්නේ කියලා. පෙබරවාරි කියන්නේ විශේෂ මාසයක්. ඒ කියන්නේ වැලන්ටයින් මාසෙ කියලා තමයි හැමෝම කියන්නේ. ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, බොයිෆ්‍රෙන්ඩ්ට, ඒ වගේම හස්බන්ඩ්ට, වයිෆ්ට, ඒ වගේම තමන් ආදරය කරන ඕනම කෙනෙකුට අපිට තෑගි දෙන්න පුළුවන්. ඉතින් ඒ විශේෂ දවසේ අපි මොනවද කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ හදන්නේ. ඔයාලා දන්නවනේ මගේ යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. එතකොට මායි හස්බන්ඩ්ුයි එක්ක 6 දෙනෙක් ඉන්නවා. ඔයාලා නත්තලට කරානේ සීක්‍රට් සැන්ටා. අපි මේ සැරේ සීක්‍රට් වැලන්ටයින් කරා. ඒ දවස කොහොමද ගෙවුනේ කියලා බලාගෙන ඉන්න. මෙන්න තෑගි පැක් කරනවා අන්න මේනවා තෑගි. බලන්න මේ වන්න මේව තමයි අපි මේ තෑගි පැක් කරන අපි ටීචර්. තෑගි පැක් කරන විදිය. සීක්‍රට් වැලන්ටයින් එකේ මෙන්න අතර එදන දවස් ගාන ගැරිය අපි මොනා කරන්නේ තෑගි පැක් කරන කල්ලා ඉන්නවා. කතුරුකෝ මම කතුරුකෝ මෙන්න තෑගි පැක් කරනවා අංගගෙන ඉන්නේ සීක්‍රට් වැලන්ටයින් මේ තියෙන අනිත් ඒවා හංගලා මෙන්න මං ගත්ත තෑගි මගේ වැලන්ටයින් සීක්‍රට් මේ ටික වීඩියෝ එකක් කරන්න බැරි වුණා. චුට්ටක් පෙන්නන්නම් පස්සේ බලමු. මෙන්න අනිත් කට්ටිය මෙන්න මේක සත්තේ මෙන්න මේක හායි කියන ළමයි හායි හායි තෑගි පැක් කරන ගමන් මෙයාලා මේ කට්ටිය මෙතන වෙයිටින් ඉන්නවා තෑගි බලන්න. අශී ගෙස් කරන්න බලන්න කට්ටියට ඇවිල්ලා තියෙන දේවල් ඔයා හිතන විදියට. මට හිතන විදියට මම කියන්න ඕනේ 5 දෙනාට ඇවිල්ලා තියෙන කවුද කියලානේ. ඔව් මට ආපු කෙනා නැතුව කිව්වා බෑනේ බං එතකොට. නෑ ඔයා හිතලා කියලා නිකන් ගෙස් කරලා. එහෙම ඕනේ. ඔයාට කවුද? මට නම් හිතෙනවා මාට ඇවිල්ලා තින්නේ මාවමද කොහෙද? මට ඇවිල්ලා තියෙන මාවමයි. හරිද? පැක් කළා ඉවරද? කවුද ඉස්සලාම ගන්නේ? කවුද ඉස්සලාම? අක්කි වාඩි වෙන්න අතනින් වාඩි වෙන්න. ladies first. තෝරනවා කට්ටිය. සාංගික දානයක් ඕ. ආසියා මේක තමයි බෑග් එක. Oh my gosh. මේ මගේ තෑගි ටික පෙන්නන්න. ඉතින් අයියෝ දැන් ආයි තෑග පැඩ. හරි. පොඩින් ආ දැන් කියන්න. These are my Valentine gifts. These are my Valentine gift. I want to give you my gift. Oh. For the all and one. No. All of one. First, ආයි පැටලුණා මගේ gift. මේ ඔක්කොම දෙනවා කියන්නේ. ඔව්. බලවටි මොනවද බලන්න. මම මුලින්ම දෙන්න ඕනේ මගේ වැලන්ටයින් සීක්‍රට්. ඔව් වැලන්ටයින් සීක්‍රට් දෙන්න ෆස්ට් එක. හරි. ඔයගොල්ලන්ට ගෙස් කරන්න පුළුවන් මගේ වැලන්ටයින් සීක්‍රට් කවුද? මම ඔයා කියන්න. සවි. ඔයා කියන්න කවුද? මම. ඔයා කියන්න කවුද? මම. නෑ. ආ පොඩ්ඩක් ඉන්න. ඔයා හිතන්නේ කවුද අක්කි? ආසි මං කියන ඇත්තටම කවුද කියලා? නිමේෂ් අක්කා. නිමේෂ් අක්කා? ඔයා හිතන්නේ නිමේෂ් අක්කා කියලා. අයියා හිතන්නේ කවුද? ඔයා? මම. ඔයා හිතන්නේ කවුද? මං හිතන්නේ මම කියලා. මම හිතන්නේ මගේ වැලන්ටයින් සීක්‍රට් තමයි. ඒක තමයි මෙයාට. මේ තමයි මගේ වැලන්ටයින් සීක්‍රට් ගිෆ්ට් එක. මන් දැන් දෙනවා. Thank you. හරි අසාට ඇවිල්ලා තියෙන්නේ. දැන් කඩන වෙන්නට ඕනේ අන්තිමට. අයියෝ පෙන්නන්න. ඔයා මෙහෙට එන්න එපා කට්ටියට කතා කරන්න. ladies first. එන්න ඔබට එන්න. මේක ඊළඟ ladies Oh yeah.
ඌගේ ලැජ්ජාව. මේ කල්ලන් නොක්කි මේ මෙතන සුරා අයියට මං කලින්ම දුන්නා ඉතින් මට ආයි තෑග් එක අපරාජ් චුටි වාගේ තෑග් එකක් නැවතුණා. ඕකේ ඕකේ ඒක තමයි. ඒ සහෝදර බෑනේ විතරයි. අපි පුත් ඉන්නවා. ඔයාට ඒක. උඹට දුන්නේ මට දෙන්නේ. මේක ගයියා බෝ. ගෑනු කියන්නේ අතිසුක්තියක් නෑ බා. මොනවද තියෙන්නේ? ඒක බස් බලන්න. ටැග් මේක ගන්න. මැච් එකට ගිහලා. ඌ ලැජ්ජා වෙනවා. කොහොමද? කිසේකෝ. කිස් එකක් දෙන්න කටුත් තැනුනේ. මේ පොරු තෑග් සුරා දෙයට තෑග් දීලා ඉවරයි පොරු තෑග් කරේ. එයාගේ තෑග් මං කලින් ගෙදරදී දීලා ඉවරයි. දැන් මේ දෙන්නේ බොරු එක. හරි අම්මෝ ඒව දකින්න අපි වාසනා කරලා බලන්න මේ පැත්තට දෙනවා මේවා. අනිත් පැත්තට දෙනවා බලන්න. එයාට මං සීක්‍රට් ගිෆ්ට් එකක් දුන්න රෑ 12ට. සවීට තෑග්ගක් ගන්න ගියේ කොහෙද? අනේ මොලෝ මං ගත්තේ ඒව බලන්න. බලන්න පුළුවන් chance එක බලන්න හරි චූටි චූටි. දැන් බලන්න කට්ටිය ඔයාලට මොනවද ආස තියෙන්නේ නැගලා බලන්න ඔයා ගත්ත වගේ ඉන්න පොඩක් පොඩක් ඉඳලා තිබ්බ. හැබැයි ඒක පොඩි එකක්. නිමේෂවික නිමේෂවික බලන්න අපි බලන්න ස්කන්චීස් තිරාවට මං ආස එක්ස්පෙක්ට් ඒවට. නෑ. මං හිතුවේ මට කියලා ඉන්න පොඩ්ඩක් ඔයා ඒක මං ඔයගලන්ට හෑන්ඩ් ක්‍රීම් හැමෝටම දුන්නා. මේක මොකද හදලා ඒක ඔයගලන්ට දාලා තිබ්බවා එදා කියන්නේ. ඒකනේ අඩේ විදා ගන්න ඕනේ මම හතර. මොකද්ද ඩාලින් ෂෙග්ලම් එකේ ලිප්ස්ටික් එකක් යා අනේ අම්මෝද හිනාවද? දැම්ම ගාගෙන අම්මෝ ලිප්ස්ටික් එකක් නේ ලිප් ලයින එකක් නෑ අනිත් පැත්තේ අනිත් පැත්තේ ලිප්ස්ටික් එක අනේ මං ආසම පාටක් thank you අනිත් එක අනේ අර කොම්බ එක මං ඕඩර් කරේ ඒක චූටි හැබැයි. ඒ මට ඒ මම තේරෙන මගේ එක චූටි හරි. ඕක බලන්න. නේ? ඔය දන්නෝ ඒ මට බොරු කරනවා. වැලන්ටයින් ගිෆ්ට්. නෑ වාව් මං ඉදිරියට නැගි. ගයියෝ. මම ඉදිරියට මට තමයි දකින්න වෙන්නේ. මෙයා මට පස්සේ ඉන්නේ. අරක මට තමයි දකින්න ඉන්නේ ගයියෝගේ මලක් වගේ නේ. එකක් නේ කොහෙද අපි එක පොඩ්ඩක් ඕන්නේ දිගෙම බලන්නේ ඒක ගයියට දාන්න දැක්ක බලන්න ඒක. දාන්න පුළුවන් මල් වැඩි thank you ඕන්නෝ. අනේ ඔයාට තියෙන බලන්න ඔයාට බලන්න ආයේ පාරම දෙනවා. හරි ආයෙ දෙන්න ඕනේ. දැන් ඔයා බලන්න. අනේ අය ගෙස් කරනවා ටී-ෂර්ට් එක. නෑ ඔයාට තව කිස්කිනි එකක්. මෙතනට තියෙන එක. අම්මා සෙල්ලම් කරන්න එකක් ගෙනල්ලා දීලා තින්නේ 81 මා. ඒ ලොකු කොටි ෂර්ට් එක පෙන්නන්න නෑ මට. වැලන්ටයින් දැන් හෙටෝ ඇඳගෙන යන්න ඕනේ නේද කිව්ව දානවා. මොකද්ද? නෑ මං එක රහසක්. ඒ වගේ එකක් ඔය තුන් දෙනාටම ඔය හෑන්ඩ් ක්‍රීම් thank you. කියන්නේ. හරි දැන් අපේ අසාගේ ටයිම් එක අසාගේ ගිෆ්ට් එක බලන්න. හරි. ඒක අසා. අසං ගිෆ්ට් එක අනිවාර්යෙන් ලොකුවට තියෙනවා. මේක මට ජර්සියක් වගේ ගෙනා දීලා තියෙන්නේ. නෑ අපි දෙන්නම ඒක ටී-ෂර්ට්. අඩේ. හැමෝටම ඉතින් වැලන්ටයින් නේ. හැමෝටම ඒ ලොකු වෙයිද ඔක නෑනේ. හැමෝටම බැගීට මේ අල්ලන්න එපා තිරේ පිටුපස්ස. එක දවසේ නම් අදා යන්න බෑ ඔය. බෝල් අපි වීඩියෝක් වෙයි ඈ. හේට දැන් යන්න තියෙනවා. කෑට අඳින එක. මම කිව්වේ ජර්සියක් අයියෝ හරි ඇත්ත මුල් වෙලාවට ඒක තමයි මේකේ අපුලින් කියන්නේ ඔක ගලවන්න ඔක ඒ හොඳයි ගලවන්න. දන්නේ බලන්න. ඒකම ඒ ලොකුයිද? නෑ නෑ. ෂුවර්නේ? කිව්වේ. ටරා. දැන් ලස්සනයි. ෂර්ට් ඒ නඩුව ඒක අර කොයි හරි ඇඳලා යන්නත් පුළුවන්. අලි ටරා. ඒක ලොකු නෑනේ. නෑ ගානක් තියෙනවා හෙට උදේ වැඩට යන්න වැඩට. හරිද දැන් තිරේ පිටපස්සේ ඉතින් අර ගැඳලා ජර්සි දාන්න ඕනේ. ඔව් වෙන්නන්න ඕනේ. හැමෝටම දැන් මං හෑන්ඩ් ක්‍රීම්. හෑන්ඩ් ක්‍රීම් එක. හරි thank you හරි. Thank you. ඔයාට ඔයාගේ. මගේ එක
සවිය අක්කගේ එක. Oh no. අන්නරක ගලවනවා. ඒක දිවි පිටු. මට අතාව ඉන්න මං හිතුවා මම කතාට මට ඔයාට ලාජ් එකක් ඒකෙම ඔයාලා මේක නම් නියම ගන්න. ඒ ස්මෝල් නෙමෙන්නේ ඔයාට වෙලා තියෙන්නේ මගේ ස්මෝල් එක අපි දෙනක මේ මාරු වෙලා ඔව් දෙන දෙන ලොකු හරි එකම දෙක තමයි මාරු වෙලා ඉති එහෙනම් ඒක මාරු කරගන්න ඕක මේට කෝල් එක ඔය මේ ලොකු එක යංගිය අර මේ වී කප් එකේ කණික් පැත්තට දෙන්නට මේ හෑන්ඩ් ක්‍රීම් අපේ නෝනාගේ hand cream දෙක thank you පැටියෝ ඒක ලොකුයි දස මටත් තියෙනවා ලිප්ස්ටික් ලොකුයි එක ලොකු දෙයක්. නෑ ඒක වාසි. ඒකට අදින්නේ ඒක වාසි. ඒක සුදු පාටයක් ටී-ෂර්ට් එකක් කැඩි ගන්න තරම් මාව පෙන්නන්න ආනියට තාරා. ඒ ඔය දෙන්නක දෙක මාරු වෙලා ලාජ් එකයි මේක ඔය දෙන්න මේ දෙක අරගෙන අපි දෙන්න මේ රතුන් දෙක ඔය දෙන්නට එකම දේවල් මම thank you පැටියෝ එදේට ඒ ඔයා දන්නවද thank you thank you thank you කිව්වේ නෑ මට. අයි බුප්පේ දාදී. හරි නෑ. අයිනෝ නිවාඩු දාන්න. හරි. ගාලා. ඔක කට් කරන්න බයි චු ඒකලා කියවන. මට වෙලා තියෙන්නේ දාලා ඒක නම් බොරුවට. ගෑනු කුඩා වල. අසංකය වා පෙර. ඔයා පෙර. ගොඩක් තේගි බලන්න දැන් අතිශෝක්තිය එක ඔන්න දැන් බලන්න හම්බෝ ඉස්සෙල්ලට වැඩිය වෙනවා. මාවත් ඇදිලා ගියා බං වටයක් අරගෙන. ඕකේ පෙද්දා. අක්කේ ඔක්කොම දාගෙන වටයක් අරගෙන ඕනේ. මම සර්විච්චන්න යට දායක් තියෙන්නේ ඔගේ. ඒක තමයි මේකප් පවුච් එකක් මොකක් කරේ නැද්ද කතාවක් නෝ බ්ලවුස් එක මම තෝරන්න හරි දන්නේ ලස්සනයි. ඒ ඕකට දාන්න පුළුවන් අරකට හරිම ලස්සනයි ඒක නම් ඔෆිස් වලින් ලස්සන බ්ලවුස් එක අද මොකද වටක් කරගෙන. ආයි. පස්ස කොළ පාට ඉතර වෙන පාට. බලපංකු සතට වැලන්ටයින් සීක්‍රට් ඕකටද ඔයාගේ මේකප් බඩු දාගන්න මේකප් පවුච් එක ඕක දාලා ඔයා අරකට දාගෙන යන්න පුළුවන් thank you සවි ඇති ඇති. දෙවිලි ආයි කරනවා. අයියා හරි මොනවද ඔක්කො? ඔයා ඔය ඔලියට ගන්න. නෑ ඔය ඒක මම කැන්සල් කරා. මොනවද ඔක්කො? අර මගේ අත් රිංග ගත්තා මොනවද ඔක්කො? කවුද ඇවිල්ලා කවුද වෙලා තියෙන්නේ ගයියා කියන්නේ කවුද මං ගැන ආශිනි වෙන්නේ මම නේ සවි ගයියා ගයියා නෑ. මට මේ ගයියා කියන්නේ හරිනේ මගෙන් කැපුණා. ඔඩේ හිතුවේවත් නැති කට්ටිය ඇවිල්ලා තියෙන්නේ දැන් බලන්න ඔකේ නිකන් මගේ වැටිය ගන්න කියලා දෙන්න. සිරාවට අඩෝ මම හිතුවේ මාව නෙමෙයි කියලා මං හිතේ සුරාජ් අයියට මාව ඇවිල්ලා තිබ්බේ කියලා අඩෝ ඒ කියන්නේ මේ තුන් දෙනා එක්කිනෙකුට මාව ඇවිල්ලා තියෙන්නේ කොහොමද දෙන්නේ එතකොට සුරාජ් අයියා ඔයාගේ සීක්‍රට් සෙන්ටර් ටැග් දුන්නේ නැතුව එයා ටැග් කරගෙන ඇවිල්ලා දන්නේ ඉන්නේ ඔයා ඔහොම ඉන්නේ ඔයා ඔයා නොගත්ත වෙන්න බෑ මොකක් අඩෝ වෙන්නන්නත් ඕනිනේ. ඔව්. අනේ කවන්නේ. මේක ඔයාට නයිට් එකට අඳින්න නයිට් එකට මේ නයිට් සූට් එක ඇඳගෙන අර යනකොට ඇඳන් ඉන්න ඕ තෑන්ක් යු හරිම ලස්සනයි ස්තුතියි ඊළඟට මොටත් තේන් බේක් එක පිස්තාන් යන හෙටම අනේ බලන්න අපි දෙන්නට මේ තෑන්ක් යු අනේ ලස්සන ඕ අම්මෝ ඒක නම් දුන්න එක ලොකු දෙයක් ඈ හොරෙන් කියුටෙක්ස් ගන්නවට ඒක නම් දුන්න එක ලොකු දෙයක් අනේ thank you මෙන්න බා මගෙන් පාට කියුටෙක්ස් ඉල්ලගෙන පාට නැති පාටක් නෑ මේකේ අන්න තෑගි හංගල දින දේවල් පීතුරු සෙට්
පේනෝ එක අරගෙන මේක පොඩ්ඩක් පේනවා. කමන්නේ ඉතින්. එයා හොඳට පැක් කරලා. කවුරුද මගේ පැකින් නාය? හරි ගෙස් මගේ සීක්‍රට් සැන්ටා නෙමෙයි වැලන්ටයින් සැන්ටා. අද දින්න ඉන්නේ ඉතින්. අපේ සුරා. Yes, yes. එයාට සුරා එවිල්ලා තියෙනවා. අඩේ හිතාගන්නවත් මුන් නෑ. දෙන්න ගයියා කියලා හිතන් මුන් කිව්වා. දෙන්න දන්නවා. නෑ මං හිතන්නේ ගයියා කියලා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? අපි පබාට කවුද ඇවිල්ලා තිබ්බේ? මට දාලා මෙයාට අශීට මෙයා. එතකොට මම කාටද ඇවිල්ලා තිබ්බේ? මම ඇවිල්ලා තියෙන්නේ සුරාට. ඔව් අම්මා ගායි සුරා. බලමු. ඇඳද්ද ගෙනාවේ? කොක සුරා අතට අරගෙන බලපු දෙකක්. අඩු ඒක ගත්ත බලන්න. ඒක ලස්සනයි යන්නේ. ඒක මයි මේ ගියා සපත්තු කඩේට ආවට කොහෙටද ගියේ අර ෂූරි පම්ප් එකට? සුරා අතට අරගෙන බැලුවෝක. මේ අපේ බබාට අරගෙන දාලා දෙන්න මොකද? බමණ්ඩේ බමු මොකද සපත්තු ඕන්නේ අපේ size එක මම ඕන්නේ ඔච්චරම කියන්න තිබ්බ මා ආවිල්ලා තින්නේ කියලා මේක මොඩවත් කිව්වේ නෑ මන්ට එක සුරාට එක බාසක බර්ත්ඩේ එකට හම්බුණා සපත් දෙකක් මතකද? ඒවා දුන්නේ නැහැ අයියර තවරලා දුන්න මතකද? ආවෝ සුරාගේ අඩිය 10ද? හරිනේ. ඉතින් එක size ලොකු නෑනේ. නෑනේ. අලේ මේස් එක දැන් මම හරියනවා අලේ ජය වේවා ගුවන් හිනාව මොකද්ද තෑග්ග Yes. පර්ෆියුම් එක අයියා මට ගිය වාරත් ඔය ඇඳුනේ නැත්නම් මම දන්නවා. ඔය කොයි වෙලාවද? මගේ එක ඉවරයි බඩ දැක්කද? gift මේක. බෑග් එක නෑ සෙන්ට් එක ඉවරයි. ඒක මම වඩ ගෙනාවේ අරිගතෝ ගොසයි මසිත්තා. අඩෝ. ඊ හිතා ගන්න බෑ අයියා කොහොමද ඒක අරන් ආවේ කියලා ඔයාලා අරගෙන දෙනවා. මට එපා මනුකුත් එපා එපා මනුකුත් එපා ඔයාලා හෙට මම එකක් දාන්න වීඩියෝ ඕනේ එකට. චොකලට් දෙක දෙන්න මේ දෙන්නට. ගැල්ලම දෙන්නට. අල්ලගෙන ආරි ආරි උම කිව්වට හෙට ලස්සන වීඩියෝ දාන්න. කරනවා මම වීඩියෝ කරනවා. හරි ඔය දෙන්න දෙන එක වීඩියෝ කරන්න. ආචි ඔයා තමයි ගත්තේ වාට ජීවු. වගේ. හේසල් නට් එක අනේ මං ආතම් කෑම කේත. මේක හැබැයි ගත්තේ මේ අනික් කෙල්ලට නෙමෙයි දෙන්නස් කිව්වේ ඔයා එයාට මම තෑගි දුන්නා නේ ඒ හින්දා මම ඔයාට චොකලට් ගත්තා දැන් සුරාජ්‍ය හිතලා තියෙන්නේ මගේ වැලන්ටයින් සීක්‍රට් එයා කියලායි මං එයාට රෑ 12ට මේ අලි ඔක්කොම දතු දෙයින් මං විතරයි දුකේ මං විතරක් දුකේ හරි බයි බයි ඔන්න ඉතින් අපේ වැලන්ටයින් දවස ඔන්න ඔය විදිර තමයි ගෙවුනේ ඉතින් යාලුත් එක්ක ඉන්නවා ගැන ෆන් එකේ ගෙවෙනවානේ ඉතින් අපේ සීක්‍රට් වැලන්ටයින් දවස ඔන්න ඔය විදිර තමයි ගෙවිලා ගියේ ඉතින් අපේ හස්බන්ගේ සීක්‍රට් වැලන්ටයින් ඉදිරිය ඇවිල්ලා තිබ්බේ මම ඉතින් එයාට තෑගි ගන්න බැරි වෙලා මොකද එයා සාමාන්‍යයෙන් දවල්ට වැඩට ගියාම උදේ පාන්දර වෙන්න තමයි එන්නේ එතකොට ඉතින් එයා බිසීනේ බිසි හින්දා එයාට ගන්න බැරි වෙලා මොකද ෆ්‍රයිඩේ තමයි තිබ්බේ වැලන්ටයින් එක එයා සන්ඩේ තමයි ගන්න ඉදලා තියෙන්නේ මන් දැන් මේ රෙකෝඩ් කරනවට දවස් 3-4ක් පරක් වෙලා තමයි මම මේ රෙකෝඩ් කරන්නේ ඉතින් එයාට සන්ඩේ ගන්න බලා ඉඳලා තියෙන්නේ උදේ වරුවේ අරගෙන අපි සන්ඩේ හවස තමයි මේක සෙලිබ්‍රේට් කරන්න හිටියේ ඒ වුණාට මේක පොඩ්ඩක් කලින් වුණා ඉතින් එයා මට දීපු එයා පස්සේ මට ගිෆ්ට්ස් ගෙනත් දුන්නා එයා දීපු ගිෆ්ට්ස් බලන්න තමයි දැන් මේ මං හදන්නේ ඉතින් පළවෙනියටම මේ නම් මටයි හස්බන්ඩ්ටයි අශිනි දීපු ගිෆ්ට් දෙක තමයි තියෙන්නේ මේ ඉතින් ඒව නම් ඔයාලා දැක්කනේ ඒවා පෙන්වන්න ඕනේ නැහනේ මොකද ෆෝම් එකක් තිබ්බා ෆෝම් එකයි ස්ක්‍රන්චීස්ුයි එයා මට ලිප්ස්ටික් එකක් දීලා තිබ්බා ඒ ලිප්ස්ටික් එක මං ගලවලා තියෙන්නේ ඔක්කොම මට එදා පෙන්වන්න බැරි වුණා එයා දීපු වගේ මට මග ඇරිලා තිබ්බා එයා මේ බලන්න මට ලස්සන ඉයරින්ග්ස් දෙකක් දීලා තිබ්බා මට ඒ දෙක ඔයාලට පෙන්වන්න බැරි වෙලා තිබ්බා මේ තියෙන්නේ එක මේ තියෙන්නේ ඉයරින්ග්ස් දෙක ලස්සනයි thank you අෂි ඒක මට පෙන්වන්න බැරි වෙලා අනිත් ඒවා නම් ඔයාලා දැක්ක හින්දා ඔයාලට පෙන්වන්න ඕනේ නැහැ මේ හස්බන්ඩ් දීපු එක ඒ දෙක තමයි මේ තියෙන්නේ ඉතින්
හස්බන්ඩ් මට බැංගල් එකක් අරන් දුන්නා. මේක මං හරි ආසාවෙන් හිටපු බැංගල් එකක්. බලමු. මෙහි මලබාරි යන ටිකක් ප්‍රසිද්ධ ගෝල් ෂොප් එකක්. හැමතැනම තියෙනවා. දුබයි වල ඉන්න කට්ටිය ගොඩක් දන්නවා. මෙන්න මේ බැංගල් එක තමයි මට හස්බන්ඩ් අරන් දුන්නේ. ඒක ලස්සනයි දැම්මහම. තමයි අරින්න තියෙන්නේ. මෙන්න මේක ඔයාලට පේනවද දන්නේ. ඒක තමයි දාන්න තියෙන්නේ. මේ බැංගල් එක මං ආසාවෙන් හිටු බැංගල් එකක් අපිට දාගෙන මෙන්නු. ඉතින් මං ආසාවෙන් හිටියා මේ පාර මං ෂූ දෙකක් ගන්නවා කියලා. මොකද මගේ තියෙන ඔක්කොම ෂූස් පරණ වෙලා තියෙන්නේ. ආසාවෙන් හිටියා ගන්නම් කියලා. ඉතින් හස්බන්ඩ්ට ඒක මං එක දවසක් කිව්වා. කිව්ව හින්දා එයා මට ෂූස් දෙකක්ම ගෙනත් දුන්නා. මේ තියෙන්නේ ෂූ දෙක. අපි බලමු එයා මට මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ෂූ දෙක. මෙන්න ඔන්න ඉතින් මෙන්න මේ ෂූ එක තමයි එයා මට ගෙනල්ලා තියෙන්නේ. මත් එක්කම පෙන්නන්නම්. මෙන්න මේ ෂූ දෙක තමයි එයා මට ගෙනල්ලා තියෙන්නේ. වගේම එක ෂූ එකක් නෙමෙයි තව ෂූ එකක් මට එයා ගෙනත් තියෙනවා. එකත් බලමු. මෙන්න මේක. ටඩා! මං ආසම ෂූ එකක් එයා ගෙනත් තියෙන්නේ. මෙයා මට කලිනුත් මේ වගේම රෙඩ් එකක් ගෙනත් දීලා තියෙනවා. මේ එයා ගෙනත් දුන්න ෂූ එක. රෙඩ් එකේ පොඩ්ඩක් කලර් එක්ස්චේන්ජ් කරලා එයා ගෙනත් තියෙනවා. එයා මට කලින් ජපාන් ඉන්නකොට තමයි මේ වගේ බ්ලැක් එකක් ගෙනත් දුන්නේ. සෝරි බ්ලැක් නෙමෙයි රෙඩ් එකක් මට ගෙනත් දුන්නේ. මේක ආසයි මම මේ ෂූ එකටත්. ලස්සනයි ෂූ එක. දැක්කනේ මේ ෂූ දෙකයි. මෙන්න මේ ෂූ දෙකයි තමයි එයා මට ගෙනත් තියෙන්නේ. ඉතින් මමත් එයාට වැලන්ටයින් එකට ගිෆ්ට් එකක් ගත්තා. එකක් නෙමෙයි එයාට මමත් ගිෆ්ට් දෙකක් ගත්තා. මේ සැරේ ෂූ තමයි දුන්නේ. ඉතින් එයාට මං ස්ටෙප්ස් ස්ටාර් එකේ ෂූ එකක් ගත්තා. මේක මං වැලන්ටයින් එකට කලින් ගත්තේ. කලින් අරගෙන දුන්න මං මේ වීඩියෝ එක ඔයාලට දාන්නම්. වැලන්ටයින් එකට කලින් තමයි මේ දවස් දෙක තුනකට කලින් මං අරන් දුන්නේ. ඒකත් තිබ්බේ මෙන්න මෙහෙම. මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ ෂූ දෙක තමයි මං එයාට අරන් දුන්නේ. එයා නම් මේක එක දවසක් දැම්මා. මං ඉතින් ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම මේ විදිහට ගත්තා. මේ ෂූ දෙක තමයි මං එයාට අරන් දුන්නේ. මං එයාට තව ෂූ දෙකක් අරන් දුන්නා. එයා මෙහි ක්‍රිකට් ප්ලේ කරනවා. ඒ හින්දා ක්‍රිකට් වලට දාන්න පුළුවන්. ඒ කියන්නේ මම ඉතින් ෂූ ගැන ලොකුවට දන්නේ නැහැ. මං එයාට තව ෂූ දෙකක් අරන් දුන්නා. නිකන් ස්පෝර්ට් ෂූ දෙකක්. ඒකේ මම ෆොටෝ එකක් ඔයාලට දාන්නම් මෙතනින්. මොකද ඒක එයා දාලා පරණ වෙලා තියෙන්නේ දැන්. මොකද දැන් සතියක් විතර එයා දැම්මා. ඒකත් මං එයාට කලින් අරන් දුන්නේ. ඒ දෙකම මම වැලන්ටයින් එක ටාගට් කරලා තමයි එයාට අරන් දුන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අද දවසේ වැලන්ටයින් සීක්‍රට් විදියට අපි සමරු වීඩියෝ ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.